පිටසක් වලින්. එහෙම නැත්තම් ඔයගොල්ලෝ හැමෝම දන්න ඒලියන්ස්ලා. ඉතින් ඔයාලා මේ ඒලියන්ස්ලාව ගොඩක් කතාවලදී වගේම මූවිස් වලදීත් අහලා දැකලා තියෙනවා. ඉතින් ඔයාලා හැමෝම දන්නවා නාසාට ඒලියන්ස්ලා ගැන ගොඩක් විස්තර හොයාගෙන තියෙනවා මේ වෙනකොට. ඉතින් අන්නේ ඒලියන්ස්ලා පිළිබඳව මමත් තව වැඩි විස්තරයක් ඉන්නවද? ඒගොල්ලෝ ඇත්තටම නැද්ද කියන එක මම ඔයගොල්ලන්ට අද සාක්ෂි සහිතව පෙන්නන්නයි යන්නේ. ඔන්න එහෙනම් ඒලියන්ස්ලා කියලා කියන්නේ නාසයට වගේම දැනට ඉන්න කාටවත්ම හොයාගන්න බැරි වුණ සත්‍ය සිදුවීමක් වෙන්න පුළුවන්. ඉතින් අපි කවුරුත් ඒක ගැන හරියටම විස්තරයක් දන්නේ නැහැ. ඔයගොල්ලෝ හැමෝම දන්නවා දැනට ජීවත් වෙලා ඉන්න සත්තුන්ගෙන් කුමක්ම හෝ ප්‍රයෝජනයක් මේ ලෝකෙට තියෙනවා. ප්‍රයෝජනයක් නැති ජීවියෙක් මේ ලෝකේ කොහෙවත්ම නැහැ. හැබැයි ඔයගොල්ලන්ට එක දෙයක් ඒක හිතද්දි මතක් වෙන්න පුළුවන්. ඔව් මන් දන්නවා දැන් උඹට මතක් වුණා. කූඹි, හුණන්, කැරපොත්තන් ඒ කියන්නේ ඒ වගේ අමුතු කෘමි විශේෂ හිටියා කියලා මේ ලෝකෙට ඇති පළක් නැහැ. මැස්සන් වගේ සත්තු හිටියා කියලා ඇත්තටම මේ ලෝකෙට කිසිම වැඩක් නැහැ. ඒගොල්ලෝ ගොඩක් පළතුරු විනාශ කරනවා, වගාවන් විනාශ කරනවා. කොහෙටවත් හිටියා කියලා වැඩක් නැහැ. අපෙන් උනත් මේ ලෝකෙට යන ප්‍රයෝජනයක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපි මේ ලෝකේ ජීවත් වෙනවා. විද්‍යාඥයන් කියලා දෙන විදිහට මේ ලෝකේ ජීවත් වෙන, ඒ කියන්නේ මේ ලෝකෙම හැදුන කට්ටියට විතරයි මේ ලෝකෙට ආවේනික දෙයක් කරන්න පුළුවන්. අපිට පුළුවන් මේ ලෝකෙට ආවේනික දෙයක් කරන්න. ඒ වගේම අනිත් සත්තුන්ට කුරුමිනියන් නැතුව අනිත් සේරම සත්තුන්ට මේ ලෝකෙට ආවේනික දෙයක් කරන්න පුළුවන්. කෘමීන්ට සත්තුන්ට ඒක මොකුත් බෑ. අපි දන්නවා මේ ලෝකේ ඒ මතවාදයක් ආවා, නෙබියුලා වාදය, මහා පිපුරුම් වාදය වගේ. ඒවෙන් කියනවා මිනිසුන් ලෝකෙට ආව වෙනත් ජීවීන් විදියට. ඒ කියන්නේ වෙනත් ලෝකෙක ඉඳලා ඒ කියන්නේ මේ මුළු පෘථිවියට ආවා කියලා. ඉතින් ඒක මම හිතන එක බොරුවක් වෙන්න පුළුවන්. ඇත්තටම මේ ප්‍රයෝජන නැති කෘමි සතුන්ගේ මොකද්ද වෙන්නේ? මට හිතෙනවා මෙහෙම දෙයක්. කෘමි සතුන් ඇත්තටම මෙහි හිටපු ජීවීන් නෙමෙයි. මට හිතෙනවා ඒගොල්ලෝ තමයි මෙහි ඉන්නේ ඒලියන්ස්ලා කියලා. මොකද ඒගොල්ලෝ ලෝකෙට වැඩකුත් නැහැ. ඒගොල්ලන්ට වැඩකුත් නැහැ. ඉතින් මට හිතෙනවා යාළුවා තමයි මේ අපි සේරම වෙන මේ ලෝකෙට ආපු ආගන්තුකයන් කියලා. ඉතින් නාසක හෙව්වත් කොච්චර හෙව්වත් ඒලියන්ස්ලාව හම්බුන්නේ නැහැ. කොහෙට ගිහිල්ලා හෙව්වත් ඒලියන්ස්ලා කියන කට්ටිය කවදාවත් හොයාගන්න බැරි වුණා. මට හිතෙනවා මේ ලෝකෙම මේ ඒලියන්ස්ලා කට්ටිය ඉන්නේ. ඒ වගේම මේ කෘමීන් කියන්නේ ඒලියන්ස්ලාට මම ChatGPT ගැන ගහලා බැලුවා. ඒගොල්ලොත් ඒ ගැන සුපිරි විස්තරයක් දීලා තිබ්බා මම මේ කියපු විදිහට. ඉතින් මම ඒක දැනගෙන තමයි ඔයාලට මෙච්චර විස්තරයක් අරගෙන ආවේ. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරන්න මතක් කරන්න එපා. මේ වගේ වීඩියෝ හැමෝටම බලන්න කට්ටිය share